කොහොමද අද ලෝක ඔටිසම් දිනය අප්‍රේල් 2. ඒ වගේම අප්‍රේල් මාසය කියන්නේ ඔටිසම් සම්බන්ධව අවබෝධය වැඩි කරගන්න වෙන් කරලා තියෙන මාසය. හැබැයි ශ්‍රී ලාංකිකයන් වන අපිට අප්‍රේල් කිව්වහම ඔටිසම්ද මතක් වෙන්නේ. අපිට මතක් වෙන්නේ අවුරුදු. සිංහල හා හින්දු අලුත් අවුරුදු. එතකොට අවුරුදුයි ඔටිසම්යි අතර තියෙන සම්බන්ධය මොකද්ද? මම හැම වෙලේම කතා කරන්නේ මම ආටිකල්ස් ලියන්නේ ප්‍රායෝගික කරුණු ගැන. මොකද සිද්ධාන්තමය කරුණු ඔබට පහසුවෙන් Google කරලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් වෘත්තීයවේදීන් වෛද්‍ය වෛද්‍යවරු ඇතුළු සියලුම දෙනා මේ වගේ සිද්ධාන්තමය කාරණා ගැන මේ වෙනකොටත් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ගොඩක් අවධානය දෙන්නේ ප්‍රායෝගික දේවල් වලට. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඔටිසම් ගැන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවානේ. හරි ජනප්‍රිය මාතෘකාවක් ඔටිසම්. අම්මලා හිමීට ඔන්න කෝල් කරලා අහනවා අපේ බබා ඇඟිලි තුඩු වලින් යනවා. අපේ බබාට ඔටිසම්ද? අපේ බබා කතා කරන්නේ. අපේ බබාට ඔටිසම්ද? මෙන්න මේ වගේ එකක් දෙකක් ලක්ෂණ කියලා අහනවා බබා ඔටිසම්ද කියලා. ඒ කියන්නේ ඒ තරමටම මේක අර අපි ගත්තොත් දෙමාපියන් බය වෙලා තියෙනවා. ඒ වගේම කුතුහලය වැඩි. ඒ වගේම අතිශය බහුතරයකට මේක වටහා ගන්නත් අමාරුයි. ඒක නිසා තමයි මේ ඔටිසම් ගැන ලොකු උනන්දුවක් පිබිදීමක් ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඔටිසම් කියලා කියන්නේ එකම එකක් විතරයි තව දසදහස් ගානක විවිධ තත්ත්ව අතරින්. ඉතින් ඒක නිසා මේ ඔටිසම් අවබෝධ කරගන්න ඔබ හොඳින්ම දන්න සිංහල අවුරුදු වලින් උදාහරණ කිහිපයක් දෙන්නයි හදන්නේ. හරි? දැන් අවුරුද්දට අපි කැවුම් හදනවා. මොනවද හදන්නේ? පැණි කැවුම් හදනවා, කොණ්ඩ කැවුම් හදනවා, සීනි කැවුම් කියයි, එක ජාතිය රුලන් කැවුම් කියයි, එක ජාතිය කැවුම් වර්ග හදනවා. මේ කැවුම් එකිනෙකට වෙනස්. හැඩෙන් වෙනස්, රසෙන් වෙනස්, අමුද්‍රව්‍ය වලින් වෙනස්, මේ සුවඳින් වෙනස්, ගොඩක් දේවල් වලින් වෙනස්. ඒ වගේම ඔබ හිතන්න එකම කෙනා අපි හිතමු හැමදාම කොණ්ඩ කැවුම් හදනවා කියලා. මේ කැවුමුත් එකිනෙකට වෙනස්. පුංචි හරි වෙනසක් තියෙනවා. කොහෙම වෙලාවකවත් මේ දෙක සමපාත වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි ඔටිසම්. ඔබ සරලව කෝල් එකක් දීලා අපේ බබාට ඔටිසම්ද කියලා ඇහුවට ඔටිසම් වලට yes no answers නැහැ. ඒ කියන්නේ අපිට ඔබ කියන මොකක් හරි කරුණක් දෙකක් උපයෝගී කරගෙන ඔව් බබා ඔටිසම් කියලා කියන්න හැකියාවක් නැහැ. බබේගේ ඔටිසම් රෝග තත්ත්වය නිර්ණය කරන්න සාමාන්‍ය ක්‍රමවේදය හරියට නම් ගොඩක් අය ඉන්න ඕනේ. ඒ කියන්නේ වෘත්තීයවේදීන් කීප දෙනෙක් ඉන්න ඕන. නමුත් ලංකාවේදී අපිට එහෙම අවස්ථා තියෙන සීමිත සංඛ්‍යාවක් හින්දා අපි සාමාන්‍යයෙන් කියන්නේ ළමා මනෝරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට ඔබට සැකයක් තියෙනවා නම් පෙන්නලා තහවුරු කරගන්න කියලා. මොකද හේතුව ඔටිසම් කියන එකට අපිට රුධිර පරීක්ෂණයක් ඒ වගේ බෝඩර් ලයින් එකක් එහෙම නැත්නම් ඉරක් ගහලා වෙන් කරලා එහෙම කියන්න තියෙන අසීරුකම නිසා තමයි අපි එහෙම කියන්නේ. මොකද ඔටිසම් කියන්නේ ඇත්තටම රෝගයක් නෙමෙයි. ඔටිසම් කියන්නේ එක්තරා තත්ත්වයක්. ඉතින් එතකොට අර කැවුම් එකිනෙක වෙනස් වෙනවා වගේ මේ තත්ත්වයක් වුණාම මේ එකිනෙක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මටත් ඔටිසම් ඔබටත් ඔටිසම් නම් අපි දෙන්න සර්ව සම වෙන්නේ නැහැ. අපි දෙන්නත් කැවුම් දෙකක් වගේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබත් ඔටිසම් මමත් ඔටිසම් හැබැයි අපි දෙන්න වෙනස්. එතකොට මම දිහා බලලා කවුරු හරි කෙනෙක් තීරණය කරොත් මෙයා ඔටිසම් කිව්වා ඒ කියන්නේ ඔටිසම් කියන්නේ මෙන්න මේක කියලා එහෙම කියලා අපිට ගන්න බෑ. ඒ කියන්නේ එච්චර සරලව ගන්න බෑ. මේ ලොකු වෙනස්කම් තිබ්බට මේ වෙනස්කම් ටික තියෙන්නේ අපි හිතමු එක වර්ගීකරණයක් යටතේ නම් අන්න ඒ විදිහට තමයි ඔටිසම් වලට කරුණු කාරණා පෙළ ගැස්සිලා ඔටිසම් නිර්ණයක් එන්නේ. එතකොට මේ නිර්ණය ආව කියලත් ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මොකද මේක ලෙඩක් නෙමෙයිනේ. ලෙඩක් නම් අපි සුව කරන්න ඕනේ, අපි ප්‍රතිකාර ගන්න ඕනේ, අපිට ලොකු වැඩක් තියෙනවා මේකෙන් මිදෙන්න. ඒතර ඔටිසම් වලින් මිදෙනවා කියලා එකක් එහෙම නැත්නම් සුව වෙනවා කියලා එකක් කරන්න බෑ. හේතුව ඒක ලෙඩක් නොවන නිසා. ඒක එක්තරා තත්ත්වයක්. එතකොට අපි එකිනෙකාට තියෙනවානේ පෞරුෂ වෙනස් වීම. අන්න ඒ වගේ ඒකේ එහෙමම නෙමෙයි. නමුත් මම ඉතාලම සරලව කියන්නේ මෙන්න මේකේ තියෙන විශේෂ වෙනස්කම් ටිකක් එක්ක තමයි ඔටිසම් කියන තත්ත්වය එන්නේ. එතකොට මේ අය එකිනෙක සමාන නැති නිසා අපිට තියෙන ගැටලුව තමයි අර අපිට නෙමෙයි ඔබට අපි හැමදෙනාටම තියෙන ගැටලුව තමයි අර දැන් අපි දන්නවා උණ මෙන්න මේ ගානෙන් එහා පැත්ත උණ. අර ඒ වගේ අපිට නිර්ණායක තියෙනවනේ මෙන්න මේ නිර්ණායක එකපාර අර කොටුවක් ඇතුළට ගහලා ගේන්න හරි අමාරුයි ඔටිසම් තත්ත්වයේදී. ඉතින් ඒක නිසා හොඳම දේ තමයි
මුහුණු පොතෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එහෙම අහහින් නැතුව ඔබට ගැටලුවක් තියෙනවා නම් මේ දරුවා ගැන සැකයක් තියෙනවා නම් ඔබේ දරුවා ගැන ලබා මනෝරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්නලා මේක තහවුරු කරගන්න පුළුවන්. ඒතර තහවුරු කර ගැනීමෙන් වාසි තියෙනවා. දැන් මේකට හරි බයයි ගොඩක් අය. ගොඩක් අයට අපි දැන් ලිව්වහම මේක තහවුරු කරන්න ඕනේ මෙහෙම යන්න කියලා. ඒකට හරි බයයි. එහෙම වුණොත් අර ලේබල් එක වැදෙයි අපිව මෙහෙම වෙයි. ඇත්තටම එතන අවාසියක් නැහැ. එතන තියෙන වාසියක්. මොකද අපි අසීරුවෙන් තේරුම් ගන්න යනවනේ බබාව. ඒතර ඒ අසීරුකම සහ ඒ කියන්නේ ඒක කඩලා දෙනවා අපිට බ්‍රේක් කරලා දෙනවා. කොහොමද මේ බබාට ඔටිසම් කියන තත්ත්වය තියෙනවා. එතකොට ඔටිසම් තියෙනකොට මෙන්න මේ කාරණා ටික සාමාන්‍යයි. මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. අපි ඒකට කලින් අපිට ලෑස්ති වෙන්න පුළුවන්. අපිට බබාට සුවපහසු වටපිටාවක් හදලා දෙන්න පුළුවන්. ඒක නිසා මේක කිසිසේත්ම අවාසියක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් ඔටිසම් වේවා වෙනත් කුසලතා ප්‍රමාදයක් වේවා යම් කිසි කුසලතාවයක ගැටලුවක් හෝ ප්‍රමාදයක් ඔබේ දරුවට තියෙනවා නම් ඒකෙදි අපි මේ ලේබල් එක මත ඉන්න එපා. ආයා මෙහෙමයිනේ කියලා ඉන්නවට වඩා අපි උත්සාහ කරන්න ඕනේ මේ කුසලතාවයක් යම් කිසි කුසලතාවයක් නැතිනම් ඒ කුසලතාවය අත්පත් කරලා දෙන්න. ඒ කියන්නේ බබාට ඇවිදින්න බැරි නම් බබාට ඇවිදීමේ කුසලතාවය ගොඩනගලා දෙන්න තමයි ඔබ උත්සාහ කරන්න ඕන. බබාට ස්පීච් ඩිලේ එකක් කතන දුර්වලතාවයක් තියෙනවා නම් බබාගේ කතනය සාමාන්‍ය මට්ටමට ගේන්න උත්සාහ කරන එක තමයි ඔබ කරන්නට ඕන. එතකොට එහෙදී අර කියන ලේබල් එක අපිට අවාසියක් වෙන්නේ නැහැ. හරි මම මේක ලේබල් කියලා වචනේ පාවිච්චි කරාට සමා වෙන්න. මොකද මේ වීඩියෝ එක ලයිව් වීඩියෝ එකක්. ඉතින් මට මේ වචනේ මම ඔබට අදහස් කරේ එයින් යම්කිසි කෙනෙක්ව පහත් කිරීමක් නෙමෙයි. අපි ඇත්තටම අපේ මාර්ගය පැහැදිලි කර ගැනීමක්. එතකොට අපි දන්නවා ඒ කෙනාට කළ හැකි දේවල්, කළ හැකි උපරිමය, කළ නොහැකිම දේවල් තියෙනවාද? මෙන්න මේ වගේ කාරණා ගැන අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි බබාගේ තත්ත්වය නිවැරදිව විනිශ්චය කරලා තියෙනකොට. ඒක තමයි මෙතන තියෙන වාසිය. ඉතින් කැවුම් වලින් හිතන්නකෝ ඔටිසම් ගැන. ඔටිසම් කියන්නේ ඉරි ගහලා වෙන් කරන්න බෑ. කැවුම් වගේම විවිධයි, රස විවිධයි, හැඩ විවිධයි, අමුද්‍රව්‍ය විවිධයි. ඒ වගේම අවසාන ප්‍රතිඵලෙත් විවිධයි. ඉතින් අවුරුදු මාසයේ ඔටිසම් අවබෝධතා මාසයේ ඔබේ අවබෝධයට ඔටිසම් තත්ත්වය ඔබ කැමති නම් මේ ගැන දැනගන්න. ඉතින් තොරතුරු ගොඩාක් ෂෙයා වෙන කාලයක් මේ කාලේ. ඒ තොරතුරු ටික නිවැරදි විද්‍යාත්මක කරුණු ඒ දේවල් අරගෙන කියවලා බලලා අහලා දැකලා ඉතින් ඔබේ අවබෝධය වැඩි කරගන්න. මොකද එන්න ටිකක් වැඩිපුර අපිට ඔටිසම් ලක්ෂණ තියෙන දරුවන් ලෝකෙට ඉපදෙමින් තියෙනවා. ඉතින් එතකොට අනාගතයේදී වුණත් මේ දැන් මොහොතේ වුණත් ඔබට සමහර විට මේ තත්ත්වයේ තියෙන පුද්ගලයන් එක්ක පසුකාලීනව වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඒ දරුවෝ වැඩිහිටියෝ වෙනවනේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ඉන්නේ අපි ඉන්න සමාජෙමයි. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න අපි ඒගොල්ලෝ ගැන අවබෝධයක් අරන් තියෙන එක ඉතාම වැදගත්. ඒක නිසා ඒගොල්ලන්ට උදව්වක් විදියට වගේම ඔබට උදව්වක් විදියටත්. ඇයි? අපි දන්නේ නැහනේ ඔබට මේ ඔටිසම් තත්ත්වයට එක්ක ගැටෙන්න සිද්ධ වෙන්නේ කොයි වෙලාවෙද කියලා. ඉතින් ඒ වෙලාවට ඔබේ තියෙන අවබෝධය ඔබටම උදව්වක් වෙනවා. ඉතින් ඒක නිසා මේ මාසය ඇතුළත අවුරුදුත් සමරන ගමන් ඔටිසම් ගැන අවබෝධෙත් ඔබේ ක්‍රමයෙන් අපි වැඩි කරගමු. ගිහින් එන්න